ශිෂ්‍යත්ව ළඟ වෙද්දී ලංකාවේ අම්මලට මහත්තයා ගැන බලන්නවත් වෙලාවක් නැහැ. සමහර අම්මලට උයන්නවත් වෙලාවක් නැහැ. මුළු ජීවිතේම ශිෂ්‍යත්වය. ඒක අම්මා කෙනෙක්ගේ ශ්‍රේෂ්ඨත්වය නේද සර්? නෑ. ඒක ඇත්තටම ශ්‍රේෂ්ඨත්වය නෙමෙයි. ඒකට මම කියනවා මෝඩකම කියලා. ශිෂ්‍යත්ව විභාගය නිසා ලංකාවේ පවුල් කීයක් ඇතුලේ රණ්ඩු සරවලට යනවා කියලා දන්නවද? ඔයා දන්නේ නැතුව ඇති සමහර විට මේ විභාග හින්දා ලංකාවේ අම්මලා තාත්තලා දික්කසාද වෙන්න බව පෙළඹෙනවා. අම්මා හැමතිස්සෙම පීඩණයෙන් තාත්තත් එක්ක රණ්ඩු වෙවි දරුවට උගන්වද්දි දරුවා ඉගෙන ගන්නේ විභාග පාස් වෙන්න නෙමෙයි මේ පවුල් ජීවිතය කියලා කියන්නේ මහා අපායක් කියන එක. ඇත්තටම කලණි 5 වසර දරුවෙක්ට ඇත්තටම අවශ්‍ය වෙන්නේ ශිෂ්‍යත්ව විභාගයට ලකුණු 175ක් 80ක් ගන්නවට වඩා තමන්ගේ අම්මා තාත්තා එක්ක ආදරණීයව සතුටින් ජීවත් වෙන්න පුළුවන් නිවසක්. මට ලංකාවේ අම්මලාට කියන්න තියෙන්නේ විභාගයක් වෙනුවෙන් පවුලේ සතුට දරුවගේ අනාගතය බිල්ලට දෙන්න එපා.